රැඳෙන්නේ ආරාධනාවකින්ද කාර්යමානයෙන්ද සහෝදර සමගින් දවසයි. මීට මාස 5කට කලින් මකට හොඳම තීරණයක් තමයි සියාගා හොටල් පාසලට ඇතුළත් වීම. මොකද මගේ ජීවිතයේ ලොකුම හැරවුම් ලක්ෂයක් වුණා මේ මාස 3 ඇතුළත. දැනට සිනමා සේවය කරන මම ගොඩක් අත්දැකීම් වලින් පිරුණා කියලා මට හිතුණා. ඒකට ලොකුම සහයෝගයක් දුන්නේ ආචාර්ය මණ්ඩලය. ඉතින් හැමෝම අහන ප්‍රශ්නේ තමයි ඔයා කලින් කොහෙද වැඩ කරලා තියෙනවද කියලා. ඒතරම් අපව ට්‍රේන් කරා. මගේ ජීවිතයේ හොඳම දේවල් ලැබුණේ මේ හොටල් පාසලෙන්. ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා කාර්ය මණ්ඩලයට. කට්ටක් තමයි. ඇත්තටම මේක කට්ටක්. හැබැයි කට්ට දවසක ඇත්තටම සුන්දර අනාගතයක් මවනවා. ඒ හින්දා මම කියන්නේ කට්ට කන්න. කට්ට කන තරමට ඔයගොල්ලෝගේ අනාගතය තමයි ජයග්‍රහණය ඔයගොල්ලන්ට තියෙන්නේ. හොටෙල් එකේ අවුරුදු ගාණක් මාස ගාණක් වැඩ කරපු සේවකයන් අතරින් ඇත්තටම මාව ගොඩක් කැපී පෙනුණා. ඒ හැමදේම වලුනේ ගොඩක් අප ට්‍රේන් කරපු හින්දා ට්‍රේ බැලන්ස් සර්විස් ඒ හැමදේම ට්‍රේන් කරපු හින්දා මට ඇත්තටම සතුටුයි. දවසක ජීවිතේ දින්නොත් ඒ සියාගා හොටෙල් ස්කූල් එකේ ඉඳලා තමයි. ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ සාර්ථකව මේ පාඨමාලාව අවසන් කරන්න. ඇත්තටම අපේ පාඨමාලාව අවසන් කරලා සති දෙකකට වඩා යන්න කලින් ඇත්තටම අපේ ජොබ් එක හම්බුණා. ඇත්තටම චෙක්කිව වගේ ඉන්ටර්විව් එකක් යන මොකක්ද කියලා දැනගත්තේ හරියටම එතන ගියාට පස්සේ. මොකද ඊට කලින් ඉන්ටර්විව් ෆේස් කරලා තිබෙන්නේ නැහැ. ඉතින් ඒක සාර්ථක ඉන්ටර්විව් එකට මුහුණ දීලා ඒ අභියෝග බාරගෙන ඒ විදිහට කරලා ඒ ඉන්ටර්විව් පාස් කරලාමයි හොටෙල් එකට ඇතුළත් වුණේ. ඇත්තටම ඔයගොල්ලන්ට කියන්නේ වෙනස් දේවල් කරන්න. සමාජයේ කැපී පෙනෙන තරුවක් වෙන්න. ඒක තමයි ඔයාලට අනාගතයේ තියෙන ලොකුම පිළිමේ. හැමෝම දාන තරුවක් වෙන්න. ඒක තමයි මම හැමෝටම කියන්නේ. ඉතින් නැවත වතාවක් මම ස්තුතිවන්ත වෙනවා සියාගා හොටෙල් පාසලේ ගුරු මණ්ඩලයට. මම මේක අතටපත් කරලා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.